යාකෝලිස් අර අල්ලපු ගෙදර සුදු නෝන මෙච්චර විතර කෙනා නෙවෙයි බා මේ මෙච්චර විතර කෙනා එයාගෙන ආලවන්තකම හිතේ මතුවේ කාටද මට පංකාදු අදහසනේ අන්දිරි ඒකක්වත් කිව්වා ඔබ අක්කට කිව්වද නෑ අක්කට කිව්වේ නෑ අක්කනේ ඉතින් කියන්නේ හැමතිස්සෙම මේ කලවයස කිව්වගෙන යනවා මොකක් කරේ කසාදයක් කරගෙන ඉන්නේ අපි ඔක්කල් දාන්න හොඳ නෑ හොඳ නෑ හරි හරි අපි කෙලින්ම කියමු උඹේ අදහස ඒ නෝනට කෙලින්ම කියමු අදහස අන්දිරි කිව්වා මේ මිනිහෙත් මොනවයින් ගටුවත්ද අපි ටික දවසක් ඉඳලා හොඳ වෙලාවක් බලලම හමු මං හදලා දෙන්නම් සිකුර රජ වෙන නැකත හදපන් ඒකෙන් මේකෙන් නිර්වස්ත්‍රය පන්තියට යන්නත් අමුතුකුණා මැටිල්ඩා ඩුටිල්ලා විතරයි තනිය මේ කොහෙද ගමනක් යන්න තියනවා කිව්වා මැටිල්ඩා තනිය වෙන්න පුළුවන් නිර්වස්ත්‍රයත් එක්ක ඉතින් ගියාම මොකද වෙන්නේ මේ යාකෝලිස් මම ඔබට එකක් කියන්න මං හොඳට දන්නවා මං හොඳට දැකලා තියෙනවා ළමිසියෝ 1000ක් එක්ක ඔහොම මෙහෙම තියන්න පුළුවන් හොඳ මිනිහෙක් ඕක එහෙම ඕකේ මොකද ඒව හොඳයි ඒව කරගනි කොහොමද මං කියලා බලන්නකෝ ඒව හොඳයි Good morning. හරි හරි ඒව කරගන්න Good morning කිව්වා. හොඳයි ඒකනේ. ඒ හිච මේවර මේවර මොකද අර නෝනාට කිව්වේ මොකද්ද මං ආවේ දුවන්නනේ දුවන්න දුවපිය ගෙදර ඔය මං ආවේ උඹේ හොරල්ලන්නත් මං ආවෙත් ඒක තමයි මොකද්ද මම ඉතින් හොරේ අම්මා කියපන් එන මං අම්ම කෙනෙක් දිවුරන්නේ එන වෙන්ද දිවුරන්නේ My dear students, දැන් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහපුවම ඒකට අපිට උත්තර දෙන්න පුළුවන් ඒක මම දන්නවා. නැත්තම් අපිට කියන්න පුළුවන් මම දන්නේ නෑ කියලා. හරි සරලයි. මිස්ටර් ජාකෝ. ඇයි මොකෝ? දැන් මිස්ටර් ජාකෝගෙන් කවුරු හරි අහනවා කඩේට යන්න පුළුවන්ද කියලා. ඔව් මට පුළුවන්. මොනවද කියන්නේ? ඔව් කියන්න. What nonsense. Take a seat. ඉඳ ගන්න. ඒකේ ඇහුවේ සිංහලෙන්නේ. අපි ඒක කොහොමද ඉංග්‍රීසි වලින් අහන්නේ? Can you go shopping කියලා. එතකොට ඒකට උත්තරේ ඔව් මට පුළුවන්. Very good. Excellent. හිත කියන්න. ඔව් ඉතින් මට පුළුවන් නේ. අනිත් එක ඉතින් කඩේට යන්න පුළුවන්ද කියලා ඇහුවාම මට පුළුවන් කියලා මිසක් වෙන මුකුත් කියන්නේ. අයියා කියපන්කෝ. වෙනදත් මමයි කඩේ යන්නේ. Can you go shopping කියලා අහපුවම උත්තර දෙනවා Yes, I can කියලා. මොකද? Yes, I can. දැන් අපි මෙහෙම හිතමුකෝ. කවුරු හරි
දන්නේ නැති කෙනෙක් ගැන විස්තරයක් අහනවයි කියලා. Do you know රවි? රවි කියලා කෙනෙක් දන්නවද කියලා? අයියනේ මට රවි කියලා එකක් ගැන නිශ්චයක් නෑනේ. අපේ ගමේ නම් හිටියේ නෑනේ බං. නෑ හිච්චි. මේ ඔයාලා දන්නේ නැති කෙනෙක් ගැන. එතකොට කියන්නේ I don't know කියලා. I don't know. ඇත්තටම නිර්වාස මහත්තයෝ මොකද ඔය I don't know කියන්නේ? I don't know කියන්නේ මම දන්නේ නෑ. අන්න බලං අක්කේ. මූ බොරු ඉංග්‍රීසි කාරෙක්නේ. දැන් මූ දන්නේ I don't know කියන එක කියන්නේ. I don't know කියන්නේ මම දන්නේ නෑ. ඒක තමයි අපි කියන්නේ. ඔබ මේක දන්නේ නැහැ. ඒව දැනතු කොහොමද මේව උගන්නන්නේ? මේව උගන්නන්නේ කොහොමද? මේ අක්කේ මයියන් යන්න නේද? උඹලා ඕන කුදියක් ගහගෙන මූ එක. කලබල කරන්න ඒව මයියන්. ඒව දැනතු කොහොමද මේව උගන්නන්නේ? ඒකනේ හා I don't know. උදාන රෙද්දන්නේ බා. ඕව ගණන් ගන්න එපා නිර්වස්තර මහත්තයා. අපි දන්න පාඩම් ඉගෙන ගමු. අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද? ඒ වුණාට අපි දන්නවා වගේ ඉන්නවනේ. ඒ අතින් නිර්වස්තර මහත්තයා කොච්චර අවංකද? හරි. තමුන් නොදන්න දේ තමුන් දන්නේ නැහැයි කියලා දන්නේ නැති දේ ඒ විදිහටම පිළිගත්තා. හරියට හරි. ඒ ගැන හිතලා සතුටු වෙන්නකෝ. යා බෑ තම දුවන්න අක්කේ මම බොන්න මොන හරි අරගෙන එන්න. හරි හරි. අයියන්නේ අර අවුල බලහන් පවුනේ බා තනියම තල්ලු කරනවා. අපි මේ වගේ වෙලාවට තමයි උදව් කරන්න ඕනේ. යම. එයවන් බලයි වාරේ. අයියන්නේ මේලොත් තල්ලු කරන්නේ පම්පෙන්නත් ජාගෝලිස් නැගත හරිද? බලපන් හරිද කි? බහින්ද සුබ නැගතින් බහින්ද නෝනේ. ඔන්න අපි ආවා. මේ අක්කා ඩොටිල්ලා නංගි වෙලි. මංජාගෝලි අම්මා. අපෝයි. අකේ අරක අපේ මේ මල්ලිලා අතින් සුළු වැරදි සිද්ධ වෙන්නේ නැති නෝනේ. ඔව් මම බෑන්න මොන්ට. නෝනෙලට මේ වෙච්ච පාඩුව අපේ මේ අන්දිරිස් මලය පියවයි. ඒව කොල්ල දෙන්න. අපි මේ ආවේ බොහෝම වැදගත් කාරණාවක් ගැන කතා කරගන්න. අපේ මේ අන්දිරිස් මලය ගැන නෝනෙලා අහලා ඇතිනේ. අපේ පවුලෙන් ඊළඟට දීගයක් කරගන්න ඉන්නේ මේ අන්දිරිස් මලය තමයි. ඊළඟට ඉන්නේ මම තමයි. ඒවට තව කල් තියෙනවා. තෝ හිටු. කවදාවත් කසාදයක් කරගන්න නැහැ කියලා තමයි අපේ මේ මලයා කිය හිටියේ. ඒත් නෝනි එක්ක දවසේ ඉඳලා අපේ මේ මලයාගේ හිතේ නෝනි ගැන ආලවන්ත කොමක් ඇති වෙලාය කියලා නිතරම පූස් පැටියෙක් වගේ පුරු ගගා මාත් එක්ක කියවෙනවා.